මේ අපි ඇවිල්ලා ඉන්නේ කොකෝවා පැල කිහිපයක් ළඟට. ඒ කොකෝවා පැලවල ඉතිහාසය කියන්නයි මම මේ යන්නේ. එක දායක මහත්තයෙක් කොකෝවා ගෙඩියක් ගෙනල්ලා පූජා කරනවා හාමුදුරනේ මේ කොකෝවා වළඳන්න කියලා. ඉතින් මේ කොකෝවා ගෙඩි ඇට ටික සියල්ලම මම අරගෙන වළඳලා ඉවර වෙලා මේ පොල් පැලේ ආවරණය කරලා තියෙන ආරක්ෂිත ආවරණය අයිනෙන් හිටෙව්වා. එතකොට සියලුම කොකෝවා බීජ ටික පැල වෙලා තියෙනවා. දැන් පැල 4කට 5කට එහා ගිය ලොකු පැල අඩි 1මාරක් විතර උසට පැල වෙලා තියෙනවා. ඉතින් ඒවා දැන් මහ පොළොවට දායාද කරන්න යන්නේ අපි. ඉතින් අපිට ලැබෙන හමු වෙන අපි අනුභව කරන සෑම දෙයකම බීජ නැවත නැවත හිටවනකොට ඒවා පැල වෙනවා. බලන්න පරිසරයට කොච්චර ලොකු දායාදයක් අපිට දෙන්න පුළුවන්ද. මේ තියෙන අන්නාසිත් එහෙමයි. පූජා කරන දේවල් අපි නැවත සිටවනවා.